කීකිරින් දේවල් තියෙන යුෂ. අමී අක්කාගේ hair oil එක නිෂ්පාදනය වෙන විදිහ මේ මොකද්ද දැන් මෙතන කරන්නේ? ටිකෙන් ටික පාට වැටිගෙන එනවා. මේකට ඖෂධ වර්ග කීයක් පාවිච්චි කරනවද අක්කා? 22ක් විතර යනවා අපේ හැමදෙනේ. අද අපි ඇවිල්ලා ඉන්නේ ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශයට. අපේ ව්‍යාපාරික එකමුතුවේ හොඳම hair oil එක නිෂ්පාදනය කරන කෙනා තමයි මේ ඉන්නේ. ඇගේ නම තමයි චාමලි. අපි හැමෝම කියන්නේ චමී ක්‍රාෆ්ට් අක්කා කියලා. වෙළඳාම් කරන ප්‍රොඩක්ට් එක මොකද්ද? herbal hair oil එකක් අපේ හැමදෙනේ. hair oil වර්ග කීයක් කරනවද? ඔයිල් වර්ග 3ක් තියෙනවා. අද තුන. එකක් අපේ යනවා herbal hair oil එක කියලා. එකක් යනවා දීර්ඝා hair oil එක කියලා. අනිත් එක තමයි rosemary hair oil එක කියලා. ඒ තුනේ වෙනස්කම් මොනවද? වෙනස්කම් අපේ හැමදේ දාන අමුද්‍රව්‍ය. එතකොට ගැටලු සඳහා දැන් අපි දීර්ඝා hair oil එක විශේෂයෙන්ම හදන්නේ දීර්ඝා කියන hair oil එක පාවිච්චි කරන්නේ මොකටද? අකලට හිසකෙස් පැහෙනවට, හිසේ තියෙන දද කුෂ්ඨ වලට, ඉස්සොරි වලට, උකුණෝ ඉන්න අයට ඒකෙන් උනත් කොණ්ඩේ ගැලවිලා යන එක නතර වෙනවා. නමුත් අර ගැටලු ගොඩක් ඒ වගේ ගැටලු හිසකෙස් සහ සම්බන්ධව තියෙන විවිධ රෝගවලට ගැටලු වලට ප්‍රතිකර්ම හැටියට තමයි මේ දීර්ඝා කියන hair oil එක නිෂ්පාදනය කරන්නේ. ඊට පස්සේ herbal hair oil එක. ඒක තමයි මම මුලින්ම හදන්න ගත්ත hair oil එක. ඒක පාවිච්චි කරන්නේ මොකටද? ඒක කොණ්ඩක් දවස් 3න් 4න් ගොඩක් අය කොණ්ඩේ අනේක තමයි නතර වෙලා තිබුණේ. ඊට පස්සේ ඒකෙන් හැමදෙනේ කොණ්ඩේ වැවෙන එක සිද්ධ වෙනවා. නමුත් අර කාලය චුට්ටක් ඒකේ අර කාල සීමාව දීර්ඝයි. මාස 3ක් වගේ පමණ කාලයක් යනවා. තුන්වෙනි එක rosemary hair oil එක. ඒක rosemary මම පිටරටින් තමයි ආනයනය කරලා හදන්නේ. ඒක අහම්දුරනේ මාස එකමාර දෙක වගේ පුංචි කාලයකදී ඉක්මනින් baby hairs එන්නේ. කියන්නේ අර කොණ්ඩේ ගිහිල්ලා නැවතත් හිසකෙස් වර්ධනය වෙන අය තමයි ගොඩක් එක පාවිච්චි කරන්නේ. අද හදන්න යන්නේ මේ ඖෂධ පාවිච්චි කළ මොන hair oil එකද? දීර්ඝා hair oil එක මේකට කරපිංචා හාතාවාරිය තියෙනවා. විශේෂයෙන්ම කීකිරිඳිය තියෙනවා අපේ හැමදෙරනේ. කීකිරිඳිය. ඔව් අපි ගොඩක්ම ගන්නවා මේකට පොකුරු වදමල්. මේවා. ඔව් පොකුරු වදමල්. ඊට පස්සේ ගොඩපර අපිට ටිකක් හොයා ගන්න අපහසුයි. පර. අර හිසේ දද කුෂ්ඨ වගේ තියෙන අයට ඇත්තෝර. එතකොට මෙතන තියෙන මේ ඖෂධ වර්ග සියල්ලත් තවත් ඖෂධ වර්ග ගණනාවක් මේ hair oil එකට අක්ක පාවිච්චි කරනවා අපි හැමදෙරේ. අපි පාවිච්චි කරනවා දේශීය බෙහෙත් බඩු වර්ග. මෙතන බෙහෙත් බඩු වර්ග 5ක් විතර තියෙනවා. hair oil එක නිෂ්පාදනය කරන්න කොච්චර වෙලාවක් යනවද? අපිට දවසක් විතර ගත වෙනවා අපේ හැමදෙරේ. පැයක විතර කාලයක් ගත වෙනවා. ඔව්. අපි ටීම් එක දැන් ඖෂධය නිර්මාණය කරන්න ලැහැස්ති. අක්කලා සූදානම්ද? ඖෂධ වර්ග හැම එකක්ම වංගෙඩියමද කොටන්නේ? ඔව් අපේ හැමදෙරේ. දීර්ඝා hair oil එක නිෂ්පාදනය කරන්නේ කුරුඳු දර යොදාගෙන. මේ විදිහට අපි සියලුම අමුද්‍රව්‍ය ටික වංගෙඩියේ කොටා ගන්නවා. මේ මොකද්ද දැන් මෙතන කරන්නේ? මේ විදිහට තමයි අපි කොටාගත්ත කොළවල යුෂ ගන්න අපේ හැමදෙරේ. මේ තම මුට්ටිය දැන් මේ වෙනකොට දාලා තියෙන්නේ මොනවද? මේකට අපි එකතු කරලා තියෙනවා සුදු පොල් තෙල්. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් අපි අපිට කොටාගත්ත ඖෂධ යුෂ කවලම් කරන්න ඕන. දැන් අපි කොටාගත්ත ඖෂධ වර්ගවල යුෂ මේ විදිහට එකතු කර ගන්නවා. මේ අපි දැන් එකතු කරගන්නේ කීකිරිඳිය වල තියෙන යුෂ. මේ දේශීය බෙහෙත් බඩු වර්ග අපේ හැමදෙරේ. මේ තියෙන්නේ පොකුරු වදමල්. පැය 24ක් විතර මද ගින්නේ මේ විදිහටම රත් වෙන්න දෙන්න ඕන. ඖෂධ වර්ග සියල්ලක්ම දැන් එකතු කරලා ඉවරයි. අකලට හිසකෙස් පැසීම අපි වාගේ පෝස්ටර් එකක් දැකලා තියෙනවා. එතකොට මේකෙන් කොහොමද අකලට හිසකෙස් පැහෙන කෙනෙකුට කෙස් ගැලවිලා යන කෙනෙකුට මේක ප්‍රතිඵල ගෙන දෙන්නේ කොහොමද? අට වෘත්තීය මේ සම්බන්ධ හොඳ අධ්‍යාපනයක් තියෙනවද? තියෙනවා. අදාළ පාඨමාලාවන් හදාරලා තියෙනවා. ඒ වගේ සර්ටිෆිකේට් ඔක්කොම තියෙනවා. හරි. මේ ඖෂධ අරගෙන
ප්‍රතිඵල ලබා ගත්තා ඉන්නවද? ඉන්නවා හාමුදුරුවනේ. ගොඩාක්ම පිටරට වල ජීවත් වෙන අය තමයි ඔයිල් එක මිලදී ගන්න. ලැබිලා තියෙන ප්‍රතිඵල මොනවද? ඒගොල්ලෝ ඔයාට දෙනවා ඇතිනේ. කමෙන්ට්ස් දෙනවා. සාමාන්‍යයෙන් කොණ්ඩේ යන අය තමයි ගොඩක්ම ඒගොල්ලන්ට දවස් 3ක් 4ක් වගේ පුංචි කාලයකදී මේකේ ප්‍රතිඵල තියෙනවා. හිසකෙස් ගැලවී යාම නතර වෙනවා. නතර වෙනවා. 99ක් නතර වෙනවා. හිසකෙස් ගැලවිලා යන්න ප්‍රධාන හේතු ගොඩක් තියෙනවා. අපේ හැමදෙනේ රෑ වෙලා නානකොට ඒ වගේම ශරීර උෂ්ණත්වය යනවා. ඒ වගේ ගොඩක් ගැටලු තියෙනවා. ඉතින් ඔයිල් එකකින් සිද්ධ වෙන්නේ ඔළුවට හොඳ පෝෂණයක් ලබා දීම. එතකොට හිසකෙස් නිරෝගී වෙලා ගැලවෙන ප්‍රමාණය අඩු වෙනවා. හිසකෙස් රැවුල සුදු වෙන එක. ඒකට හේතුව මොකද්ද සහ ඔයාලා දෙන මේ ඖෂධ මොනවද ඒකට? මේකට අපේ හැමදෙනේ ඖෂධ වර්ග 21ක් විතර අඩංගු වෙලා තියෙන ඒ වගේ තියෙන ප්‍රතිඵල නිසා තමයි ඒකේ ප්‍රතිඵල අපිට ගන්න පුළුවන්. වදමල් ගන්නකො පොකුරු වදමල් වලින් අපේ හිසකෙස් කළු කරනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙන. එතකොට පීනසල දානවා නම් පීනස අකලට හිසකෙස් පැසීම වගේ අයට නිකකොළ වගේ දේවල් පාවිච්චි කරනවා. මේ වගේ බෙහෙත් ಜಾති ගොඩක් දාලා හදන නිසා තමයි ඒ වගේ ප්‍රතිඵල තියෙන්නේ. ලෝකේ රටවල් කීයකට විතර ඔයාගේ මේ ඖෂධ යවනවද? මගේ ඩීලර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ මගෙන් මිලදී අරගෙන ඒගොල්ලෝ සේල් කරන අය රටවල් 13ක ඉන්නෝ නියෝජිතයන්. ඒ විතරක් නෙමෙයි මම එතකොට UK, ඕස්ට්‍රේලියා මේ වගේ රටවල් වලටත් කැනඩා මේ වගේ රටවල් වලටත් ඩිලිවරි කරලා යවනවා. ඊට අමතරව ලංකාවෙත් ඔයාලට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඔයාලට පේන්නේ මේක සුදු පාටට. මේකට අපි සුදු පොල් තෙන්න ගත්තේ. මේක තව පැය 4-5ක් විතර ගියාට පස්සේ මේක කොළ පාට වෙනවා. තෙල් වර්ග හිඳින එක ගැන අහලා තිබුණාට අපි අද වෙනකන් අතර මන්නම් හරියට දැකලා තිබුණේ නැහැ ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා කොහොමද ඖෂධීය තෙල් වර්ගයක් හිඳින්නේ කියලා. ඉතින් අද අපේ ක්‍රාෆ්ට් විත් චමි අක්කා නිර්මාණය කරන ඖෂධීය හෙයා ඔයිල් එක නිෂ්පාදනය වෙන විදිහ තමයි අපි දැක්කේ. අක්කා ඊළඟට දැනගන්න ඕන දේ දැන් මේ මුට්ටිය හොඳට පැහිගෙන යනවා. ගොඩක් Facebook pages වල දැකලා තියෙනවා. ඊට පස්සේ TV වල ඇඩ් යනවා දැකලා තියෙනවා. හිසකෙස් පැහෙනවට ඉස්සලම කියන්නකෝ මේ හිසකෙස් ආශ්‍රිතව තියෙන රෝග ප්‍රශ්න මොනවද මිනිසුන්ට? ගොඩක් තියෙන්නේ කෙස් ගස් ගැලවිලා යන එක. ගැලවිලා යන එක. ඔව් ඒක තමයි ගොඩක්ම කාන්තාවන්ට හා පිරිමි අයට තියෙන්නේ. ආයෙ මොනවද තියෙන්නේ? ඊළඟ එක තමයි අක්කලට හිසකෙස් පැසීම. ගොඩක් අයට ඔළුව තද ඉරුවා රදේ කියන රෝගය තියෙනවා අපේ හැමදෙනේ. සමහරක් අයට තියෙනවා ඉස්සොරි කියන එක. සමහරක් අයගේ හිසකෙස් වර්ධනය වෙන්නේ නැති ගැටලුවක් තියෙනවා. මේ වගේ ගැටලු වලට තමයි අපි ආයුර්වේදයෙන් මේ වගේ හෙයා ඔයිල් එකක් නිෂ්පාදනය කරන්නේ. ඔයාගේ මේ ඖෂධ භාවිතා කරපු අය මේ වෙනකොට සාර්ථක ප්‍රතිඵල ලබලා තියෙනවද? ලැබලා තියෙනවා අපේ හැමදෙනේ. මොනවද ඒගොල්ලෝ ලැබිලා තියෙන ප්‍රතිඵල ටික කියන්නේ? කොණ්ඩේ අනේක නතර වෙලා තියෙනවා පුංචි කාලේ. නතර වෙලා තියෙනවා. දවස් 3ක් 4ක් වගේ පුංචි කාලයකදී කෙස් ගස් අසීමාන්තිකව ගැලවිලා යන එක දෛනිකව අවම වෙලා තියෙනවා. අවම වෙලා තියෙනවා. ඊට අමතරව කොණ්ඩේ වැවිලා අය තියෙනවා. කියන්නේ තට්ටේ ගතිය වගේ ආපු අයගේ කොණ්ඩේ වර්ධනය වෙලා තියෙනවා. ඊට පස්සේ දද කුෂ්ඨ වගේ ආපු අයට ගොඩක්ම ඔළුව කැක්කුම් වගේ ආපු අයට මේ වගේ ගොඩක් ලෙඩ රෝග වලට හිසකෙස් වල තියෙන ගැටලු වල මේ තියෙන්නේ අපි හදන එක හෙයා ඔයිල් වර්ගයක්. මේකෙන් වෙන්නේ අකලට හිසකෙස් පැහෙන අයගේ ඒක නවත්තනවා. මාස 5-6ක් වගේ පමණ කාලයක් ගත වෙනවා අකලට හිසකෙස් පැසීම නවතාලන්න. ඊට අමතරව පීනස තියෙන අයට ඉරුවා රදේ තියෙන විශේෂයෙන්ම ඉරුවා රදේ කියන රෝගේ ගොඩක් අයට තියෙනවා අපේ හැමදෙරුවනේ. ඉතින් ඉරුවා රදේ තියෙන අයට විනාඩි 5-10ක් වගේදී එයාලගේ හිසේ කැක්කුම නැති වෙලා යනවා. ඊට අමතරව ප්‍රශ්නයක් තමයි මේ වගේ හෙයා ඔයිල් එකක් කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනද? මාස 6-7ක් විතර පාවිච්චි කරන්න ඕන අකලට හිසකෙස් පැහුණ කෙනෙකුට නම්. ඊට අමතරව ඉසේ හිස්සොරි වගේ තියෙන කෙනෙකුට සතියක් වගේ පුංචි කාලයකදී එයාලට හිසකෙස් වල තියෙන හිස්සොරි ගැටලුව නැති කරගන්න පුළුවන්. ඊට අමතරව හිසේ තියෙන දද කුෂ්ඨ වගේ අයටත් සාමාන්‍යයෙන් සතියක් වගේ පාවිච්චි කරනකොට ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. ඊට අමතරව තමයි අර උකුණන් ඒ වගේ ඉන්න අයටත් ඉරුවා රදේ තියෙන අයටත් ඉරුවා රදේ කියන එකට විනාඩි 5ක් වගේ පුංචි කාලයකදී ඉක්මන් ප්‍රතිඵල ලැබෙනවා. අම්බලන්ගොඩට ආවේ ක්‍රාෆ්ට් විත් චමි පේජ් එක කරන අපේ චමි අක්කගේ හෙයා ඔයිල් නිෂ්පාදනය ගැන තොරතුරු හොයලා බලන්න. දහස් ගණනක් පිරිසකට මේ හෙයා ඔයිල් එක අලෙවි කරමින් සිටිනවා. ඉතින් අක්කා ඔයාව සම්බන්ධ කරගන්න ඕන නම් අපේ දේශීය හරි විදේශීය හරි පිරිසට කොහොමද ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන්? පේජ් එකේ නම මොකද්ද? ක්‍රාෆ්ට් විත් චමි. ක්‍රාෆ්ට් විත් චමි පේජ් එක
කැප්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ මෙන්ෂන් කරලා තියෙනවා පුළුවන් හැමෝම ලින්ක් එකෙන් ගිහිල්ලා ඇගේ මේ උත්සාහය අගය කරමින් page එක follow කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේ මේ වීඩියෝ එක පුළුවන් හැමෝම share කරන්න කියලාත් බොහොම ගෞරවයෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. විශ්වාසයෙන් ඇගේ මේ නිෂ්පාදන මිලට ගන්න නිවැරදි ලිපි ලේඛන සහිතව නිවැරදි විධිමත් අධ්‍යාපනයක් සහිතව තමයි ඇය මේ සාම්ප්‍රදායික ක්‍රමවේද අනුගමනය කරගෙන මේ ඖෂධීය hair oil එක නිර්මාණය කිරීම කරන්නේ. අක්කගේ මේ ඖෂධ මිලදී ගන්න ඕන නම් ගන්න අවශ්‍ය කෙනෙකුට ආව සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද? 072යි 527යි 88යි 74 කියන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. මේ චමී අක්කගේ hair oil එක පිළිබඳව කියවෙන වීඩියෝ එක පුළුවන් හැමෝම share කරන්න කියලා ඉල්ලා